හරි යාළුවනේ ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා අයිස්ක්‍රීම් කෝටු සාමාන්‍ය වෙළඳපොලේ මේවා ගන්න තියෙනවා. නැත්නම් අපි අයිස්ක්‍රීම් එකක් කාලා විසික්කන එකක් හරි කමන්නේ. ඒකයි මෙන්න මේ ග්ලූ ගන් එකයි තමයි අපිට අවශ්‍ය වෙන්නේ අවශ්‍යම කරන අයිටම් දෙක. අපිට මේ දෙකෙන් තමයි මේ සරල විදිහට මේ වෙසක් කෝඩුව නිර්මාණය කරන්න දෙන්නේ. ඉතින් අපි හදලා බලමු අවසානයේදී කොහොම වගේ තියෙද කියලා. හරි ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ ඉතින් මෙන්න මේ විදිහට සමාන්තරව මේ ස්ටික් හතර පැත්තෙන් අලව ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට කොටුවට තියලා අපි ගන්න එක රත් වෙනකම් මේ විදිහට තියාගෙන බලමු. මෙන්න මේ විදිහට හතර පැත්තෙන් තියා ගන්න ඕනේ. මේ විදිහට සමාන්තර විදිහට අලව ගන්න ඕනේ අපි තියලා. හරි දැන් ගන්න එක රත් වෙලා දෙන්නේ අපි මෙන්න මේ විදිහට ගම් ටිකක් වැඩිපුර ඩොට් එකක් වගේ තියා ගන්න ඕනේ. මොකද මේ ඇලවෙන්න පොඩ්ඩක් වේලෙන්න වෙලා යන නිසා ටිකක් තියාගෙන අපි මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ විදිහට තියලා තද කරන්න ඕනේ. තද කරලා චුට්ටක් කළා තප්පර දෙකක් තුනක් තද කරගෙන ඉන්න ඕනේ. අර ගම් එක අල්ලනකම්. මෙන්න මේ විදිහට තමයි ඉතින් අලවල ඉවරනහම තියෙන්නේ. මේ විදිහට හතර පැත්තම අපි ගම් ගාලා අලව ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අලවල ඉවර වුණාම තියෙන්නේ. මම එකක් අලවල වලට පෙන්නුවේ. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට මං ගාව තියෙනවා දැන් මේ විදිහට අලවගත්ත කොටු 6ක්. අටපට්ටමක් හදන්න කොටු 6ක් ඕනේ. ඉතින් කොටු 6ක් අලවගත්ත එකක් තියෙනවා. අපි බලමු දැන් මේ සෙට් එක එකින් එක තියලා කොහොමද අටපට්ටම නිර්මාණය කරගන්නේ කියලා. ඒකටත් අපිට ගම් අලවලා තමයි කරන්න ඕනේ. මෙන්න මේ විදිහට හතර පැත්තේ ඉස්සෙල්ලා මේ විදිහට ගම් ගා ගන්න ඕනේ. ගාලා මෙන්න මේ විදිහට පොඩි ටිකක් වැඩිපුර ඩොට් ටිකක් තියා ගන්න ඕනේ. මොකද මේ ඇලවෙන්න යන ප්‍රමාණය අඩුයි. එළියක් ඇලවෙන නිසා මෙන්න මේ විදිහට ටිකක් තියා ගන්න ඕනේ. තියලා තව ස්ටික් එකක් අර කොටුවක් අරගෙන මෙන්න මේ විදිහට තද කරලා තියන්න ඕනේ. ටිකක් වෙලා අල්ලගෙන ඉන්න ඕනේ. මොකද මේ ගම් එක අල්ලනකම් උණු වෙලානේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් ගල් වෙනකම් පොඩ්ඩක් අල්ලන් ඉන්න ඕනේ. මදි වගේ නම් ටිකක් වටේට තව ටිකක් ගා ගන්න ගම්. ගාලා චුට්ටක් වෙලා තද කරලා අල්ලන් ඉන්න අර යට කොටුවට උඩ කොටුව අල්ලන මේ හයියට අහු වෙනකම්. ඊට මේක අලවනකොට හොඳට මතක තියාගන්න මේක මේ හැමතිස්සෙම උණු වෙලා තියෙන ගම් එක. ඒකින්ද මේ ඇඟේ ගෑවුනොත් පිච්චෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් ඒක භාවිතා කරන්න ඕනේ. මේ විදිහට ටිකක් තද කරලා අල්ලන් ඉන්න ඕනේ. මොකද මේ අර ලීය නිසා පොඩ්ඩක් මේ ගම් එක ඇල්ලෙන්න වෙලා යනවා. ඉතින් මේ විදිහට අපි හතර පැත්තෙම මේ ගම් ගාලා අලවගෙන ඒ කොටු හතර පැත්තෙන් සෙට් කරන්න ඕනේ. ඔන්න අපි දැන් වටේ අලවගෙන ඉවරයි. දැන් අපිට උඩ කොටුව විතරයි අලව ගන්න තියෙන්නේ. හොඳ ශක්තිමත් විදිහට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට උඩ කොටුවත් ඔය විදිහට තියලා හතර පැත්තේ ගම් ගාලා ඒ හතර පැත්තත් අලව ගන්න තියෙන්නේ. හැමතිස්සෙම මතක තියාගන්න ඕන එකක් තමයි යාළුවනේ මේ ගම් හොඳට ගෑවෙන්න ඕනේ. මොකද නැත්තම් මේ ගැලවෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. ඒක නිසා ගම් ටිකක් වැඩිපුර ගා ගන්න. මම අර කලින් කිව්වා වගේ මේ ගම් ගාලා ස්ටික් හතර තියලා ටිකක් වෙලා අල්ලන් ඉන්න තද කරලා. මොකද මේ දැන් අර අනිත් එක හොඳට හයි වෙලා තියෙන හින්දා මේ එහෙට මෙහෙට කරන්න අමාරුයි. ඒක නිසා හොඳට අල්ලන් ඉන්න ඕනේ ඇලවෙනකම්. ඇලවෙන්න ඕන හැම මුල්ලක්ම හොඳට ගම් ගාලා අලව ගන්න ඕනේ. මොකද ගැලවෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. දැන් මේක ගොඩක් හිර වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් කෝඩුව හදලා ඉවරයි. ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමකින් මේ පාර වෙසක් මාසේ වෙසක් සැරසිල්ලක් කරගන්න අවස්ථාවක් කරගන්න මේක. ඉතින් අපි මතක ඇතිව subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනවා මේක ලස්සනට සරසන ආකාරය. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. උත්සාහනයි ආදරේ.